මංකිලට තියෙන්නේ එක කෙසෙල් ගෙඩියක් නම් කෙසෙල් ගෙඩිය දුර්ලභයි. කෙසෙල් ගෙඩිය වටිනවා. ඒත් මං කියලා තව කෙසෙල් වගා කරොත් කෙසෙල් ගෙඩි සුලභ වෙනවා. එතකොට කෙසෙල් වල වටිනාකමත් අඩු වෙනවා. ඉල්ලුම මත පදනම් වූ උද්දමනය. මං කියලා වැඩිපුර කෙසෙල් ඉල්ලුවොත් ඒත් කෙසෙල් වවන කෙනා හදන්නේ එකම ගාන නම් කෙසෙල් මිල වැඩි වෙනවා. මොකද කෙසෙල් දුර්ලභ වෙන නිසා. පිරිවැය මත උද්දමනය. කෙසෙල් වලට තියෙන ඉල්ලුම එක වගේ නම් ඒත් කෙසෙල් වවන කෙනාට විකුණන්න තියෙන කෙසෙල් ගාන අඩු නම් කෙසෙල් මිල වැඩි වෙනවා. මොකද කෙසෙල් දුර්ලභ වෙන නිසා. නිෂ්පාදන පිරිවැය උද්දමනය. මං කෙසෙල් ගන්නවා. මං කෙසෙල් කනවා. ජීවිතේ සුන්දරයි. මංකි එයාගේ යාළුවන්ට කෙසෙල් කඩේ ගැන කියනවා. මං කියලා ඔක්කොම කෙසෙල් ගන්නවා. කෙසෙල් වවන කෙනාට තව ගස් හිටවන්න වෙනවා. ඒත් කෙසෙල් ඇටවල ගාන තව වැඩි වෙනවා. ඒ නිසා වියදම පියව ගන්න කෙසෙල් වවන කෙනා කෙසෙල් මිල වැඩි කරනවා. මුදල් උද්දමනය. කෙසෙල් වලට තියෙන ඉල්ලුමත් කෙසෙල් වලට තියෙන සැපයුමත් එකම නම් ඒත් මං කියලා ළඟ කෙසෙල් ගන්න වෙනදට වඩා කොළක් තියෙනවා නම් කෙසෙල් මිල වැඩි වෙනවා. මොකද දැන් කොළවල වටිනාකම කලින් තරම් නැහැ. අධි උද්දමනය. කෙසෙල් මිල වැඩි වෙනවා. ඒ නිසා මංකි ආණ්ඩුව තව කොළ හදන්න තීරණය කරනවා. එතකොට මංකිලට කෙසෙල් ගන්න පුළුවන්. ඒ නිසා මංකිල තව කෙසෙල් ගන්නවා. ඒත් වැඩි වෙන ඉල්ලුමට හරියන්නේ කෙසෙල් මිලත් වැඩි වෙනවා. ඒ නිසා මංකි ආණ්ඩුව තව කොළ හදනවා. ඒත් වැඩි වෙන ඉල්ලුමට හරියන්නේ කෙසෙල් වල මිලත් වැඩි වෙනවා. ඒ නිසා මංකි ආණ්ඩුව තව කොළ හදනවා. කෙසෙල් මිල තවත් වැඩි වෙනවා. ඒ නිසා මංකි ආණ්ඩුව තව කොළ හදනවා. මේක නම් පිස්සුවක්. අන්තිමට මංකි ආණ්ඩුව ඔක්කොම කොළ ටික පුච්චලා දාලා කෝටු වලින් අලුත් සල්ලි හදන්න පටන් ගන්නවා. උද්දමනය කියන්නේ මංකිට හැමතිස්සෙම නරක දෙයක්ුත් නෙමෙයි. කෙසෙල් මිල වැඩි වෙන වේගෙන්ම මංකිගේ කොළ ප්‍රමාණයත් වැඩි වෙනවා නම් මංකි සතුටින්. මංකිගේ කොළ ප්‍රමාණය වැඩි වෙලා කෙසෙල් මිලත් එහෙමම තිබුණොත් මංකි පෝසත් වෙනවා. ඒත් මංකිගේ කොළ ප්‍රමාණය එහෙමම තිබිලා කෙසෙල් මිල වැඩි වුණොත් මංකි දුකෙන් මංකි දුප්පත් වෙනවා. උද්දමනෙන් බේරෙන්න මංකි කෙසෙල් ආයෝජනය කරන්න ඕන. එතකොට කාලයත් එක්ක තව කෙසෙල් හැදෙනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතෙන දේ කමෙන්ට් එකක් දාලා මට කියන්න.